හැමදාමත් වගේ අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි රසම රස පොලොස් කරියක් හදමු. මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ අපිට පොලොස් කරිය හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික. පොලොස් කරිය හදාගන්න මුලින්ම මම මිරිස් කුඩු ටික බැද ගන්නවා. තාච්චියකට මිරිස් කුඩු තේ හැඳි 2ක් දාලා මිරිස් වල සැර සුවඳ එනකම් හොඳට බැද ගන්න. අපි බැදගත්ත මිරිස් කුඩු ටික මේ විදියට පොලොස් එකට එකතු කරගමු. ඊට පස්සේ මම ඒකටම ගම්මිරිස් ටික සහ ලුණු ටිකත් එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. දැන් මම ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් රත් වුණාම මම ඒකට අබ ටික එකතු කරගන්නවා. අබයට හොඳට පුපුරද්දී ඒකට සූදුරු ටික සහ කුරුඳු ටික එකතු කරගන්න. ඊට පස්සේ තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරලා මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න. දැන් මම රතු ලුණු ටික, කරපිංචා සහ තක්කාලිත් එකතු කරගන්නවා. ඒ ටික තෙම්පරාදු වුණාට පස්සේ කහ දුරු මිරිස් කුඩු ටික එකතු කරගමු. නැවතත් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි පොලොස් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගමු. දැන් මම වතුර අඬු කෝප්පයක් පමණ එකතු කරලා මේ පොලොස් ටික හොඳට තඹ ගන්නවා. මේ පොලොස් එක උයා ගන්නකොට අඩු ගින්දරේ පියන වහලා උයා ගන්න. ඒ අතරේ සැරින් සැරේ පියන ඇරලා පොලොස් කරිය කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ පොලොස් කරියේ වතුර හොඳටම හිඳිලා තියෙන්නේ. පොලොස් ටිකත් හොඳටම තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට උකු පොල් කිරි අඩු කෝප්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගෙන රසායන ලුණු එකතු කරගන්න. දැන් මේ වගේ පොලොස් කරිය නටාගෙන ඉද්දී අපිට මේක බා ගන්න පුළුවන්. පොලොස් කරිය බාලා ටික වෙලාවක් යද්දී මේ වගේ හොඳට තෙල් පෑදිලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක්ම රසයි. ඔයාලත් මේ විදිහට පොලොස් කරියක් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙනම යන්න. හැමෝටම සුබ දවසක්.